ආයුෂ බොහෝ ඒවා 2026 මාස 8ක කාලය ගෙවිලා ගිහිල්ලා මේ වෙනකොට අගෝස්තු මාසයේ ආරම්භ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔබ සියලුම දෙනා මේ අගෝස්තු මාසයේ මුල බලාපොරොත්තු වෙනවා ඉදිරි ජීවිතය පිළිබඳව ලග්න පලාපල අනුසාරයෙන් දැන කියා ගන්නට. ඉතින් විශේෂයෙන්ම මේ අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළම සුවිශේෂී ග්‍රහමාරු කිහිපයක් සිද්ධ වුණා. විශේෂයෙන්ම සිකුරු ග්‍රහය, ඒ වගේම කුජ ග්‍රහය, ඒ වගේම බුධ ග්‍රහය, ඒ වගේම මාසේ 17 වෙනිදා වගේ රවි ග්‍රහය තමන්ගේ රාශි මාරු වීමක් සිද්ධ කරනවා. නැවත බුධ ග්‍රහය 22 වෙනිදා රාශි මාරු වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ අනුව අපි කල්පනා කළා මේ පළමු සතිය අවසානයේදී සැප්තැම්බර් මාසයේ මුල් සතිය දක්වා ලග්න බලාපල ඔබට ගෙන එන්නට. ඒ අනුව රාශි චක්‍රයේ 12 වෙනි රාශිය ගුරු ග්‍රහය අධිපතිත්වය දරන මීන ලග්නේ ඔබට කොහොමද කියලා සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. මේ වෙනකොට ග්‍රහ ගෝචර තන්පත් වීම පවතින්නේ විශේෂයෙන්ම ඔබේ ගුරු ග්‍රහය ලග්නාධිපති ග්‍රහය පස්සන්න තුල ගුරු රවි බුධ සමග සංයෝග වෙලා තන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම පළවෙනි භාවය තුල ශනි ග්‍රහය මේ සුවිශේෂී තත්ත්වයක් විශේෂයෙන් ඔබ ඒ රාෂ්ටක තත්ත්වයක් මේ වෙනකොට ගත කරමින් ඉන්නවා. ඒ වගේම 4 වෙනි තුල කුජ, 6 වෙනි තුල කේතු, 7 වෙනි සිකුරු සහ 12 වෙනි රාහු හැටියට තමයි මේ වෙලාවේ මීන ලග්න හිමියන්ගේ ග්‍රහ තන්පත් වීම තියෙන මාසය මේ වෙනකොට. එතකොට අපි බලමු මුලින්ම ඔබේ සමාජීය ජීවිතය සහ මිත්‍ර සම්බන්ධතා ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ කාලය තුල ඔබට මීට පෙර අත්දැකීම් ඇති සමහර වෙලාවට සමාජ පරිසරය වටපිටාව තුල ඔබට යම් යම් ගැටලු පීඩා වැඩි වශයෙන් දැනෙන්නට වුණා. නමුත් මේ වෙනකොට මේ කාල සීමාව තුළදී ඔබට යම් නායකත්වයක් එහෙම නැත්නම් සමාජය තුළ යම් පිළිගැනීමකට ලක් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔබට පිරිස ඒක රාශි වීමක් සමිති සමාගම් ආදීෙහි යම් තනතුරු ලාභ වගේ දේවල් ලැබෙන්නට, ඒ වගේම අලුත් පුද්ගලයන් ඔබේ ජීවිතයට දැන හඳුනා ගන්නට ලැබෙන කාල සීමාවක් වෙනවා. අලුත් මිත්‍ර සම්බන්ධතා ඇතිවීම සිද්ධ වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබ මේ කාලේදී සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ ඇතිවෙන මිත්‍ර සම්බන්ධතා ගැන බැලුවහම මේ මිත්‍ර සම්බන්ධතා යම් විදිහකින් ඔබේ ජීවිතයට ඊටාම යහපත් ආකාරයෙන් ලං වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබ නොසිතන යම් යම් අවාපෑම් එක්ක ඒ සම්බන්ධතා ඔබට බොහොම දැනෙන ස්වරූපයෙන් ලං වෙන්නට පුළුවන්. නමුත් ඒ තුල ඔබට යම් හානියක් ඔබේ ජීවිතයේ යම් කිසි පැතිකඩකට හානියක් වෙන ආකාරයේ සම්බන්ධතා ඇතිවීමක් සිද්ධ වෙන්නට පුළුවන් සහ දැන හඳුනා ගැනීම වෙන්නට පුළුවන්. යම් ආකාරයක මූල්‍යමය මුදල් වශයෙන් හෝ වංචාවක්, එහෙම නැත්නම් හැඟීම්මය වංචාවක්. අපි හැඟීම්මය වංචාවක් කියලා කිව්වහම විශේෂයෙන්ම ඔය ආදරය වගේ දේවල්, ඒ කියන්නේ යම් වැරදි විදිහට යම් සම්බන්ධතා ඇතිවීම වෙන්නට පුළුවන්. ඔබත් මේ වෙලාවේදී මේ පවතින ග්‍රහසිත්තමත් එක්ක යම් ආකාරයක එවැනි දෙයකට වැඩි නැඹුරුවක් දක්වන්නට ඉඩකඩක් තියෙනවා යම් යම් හේතුන් නිසා. ඒ බව ඔබට මේ වෙනකොටත් සමහර වෙලාවට අත්දැකීමින් ඉන්නවා ඇති. ඉතින් අපි ඔබට කියන්නට කැමති මේ කාල සීමාව තුළදී මේ සමාජ සම්බන්ධතා සහ මිත්‍ර සම්බන්ධතා කියන කාරණා තුළදී අතිශයින්ම සැලකිලිමත්ව කටයුතු කරන්නට ඕනේ. ඔබ තේරුම් ගන්නට ඕනේ ඔබට සැබවින්ම සමීප පුද්ගලයන් කවුද, ඔබේ ජීවිතයට ගැළපෙන, කියන්නේ ඔබේ ජීවිතය තුළට ගැටලු ඇති නොවන ආකාරයේ ඔබ වෙනුවෙන් යම් දෙයක් කරන අවංක චේතනාවෙන් කරන පුද්ගලයන් ලං කර ගන්නට, මිතුරන් ලං කර ගන්නට. ඉතින් මේ බව විශේෂයෙන් සිහිපත් කරමින් අපි බලමු රැකී ආරක්ෂා කටයුතු ගැන. මීන ලග්න හිමියන්ගේ මේ වෙලාවේදී රැකී ආරක්ෂා කටයුතු තුල යම් උදාසීන බවක්, අලසකාරී ස්වභාවයක් ඉස්මතු වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබේ වැඩ කටයුතු වල මන්දගාමී ස්වභාවයක්, ව්‍යාකූල ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. ව්‍යාකූලත්වයක්, ඒ කියන්නේ ඔබ තුලම පැන නගින යම් හිත තුල පැන නගින ව්‍යාකූල සිතුවිලි, ඒකම එවැනි දේ නිසා ඔබට පැවරෙන වගකීම් රාජකාරී පැහැර හැරෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් රැකී ආරක්ෂා ස්ථාන තුල අන්තර්පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී නම් අතිශයින්ම සැලකිලිමත් වෙන්නට ඕන. විශේෂයෙන් රැකියා ස්ථානයේ ප්‍රධානීන්, ඒ වගේම රැකියා කරන අනෙක් සහෝදර සේවක සේවිකාවන් සමග, ඒ වගේම රැකියාවේ පිටත රැකියාවට සම්බන්ධ හමුවන පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් වෙන්නට ඕනේ. ගිවිසුම්පත් ආදී තමන් වැඩ කරන ලිපි ලේඛන පිළිබඳව ඔබ බොහොම කල්පනාකාරී වෙන්නට ඕනේ. නව වගකීම් පැවරෙවි. ඒ වගේම අලුත් දේවල් ඔබට ලැබෙවි. වැඩියෙන් මහන්සි වෙන්නට සිද්ධ වේවි.
ඒ වගේම ඔබට ඔබ බලාපොරොත්තු වෙන සිටි යම් කාර්යයන් වෙනත් අයට ලැබෙන්නටත් පුළුවන් ඔබේ දැස් ඉදිරිපිට. මේ කියන්නේ ඔබ යම් කිසි වගකීමක් එහෙම නැත්නම් තනතුරක් බලාපොරොත්තු වෙ හිටියා නම් ඒ දේ වෙනත් අයෙකුට ඔබට වඩා සුසුකම් අඩු කෙනෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ යම් පළපුරුද්දෙන් අඩු කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ අයට ලැබෙද්දී ඔබට ටිකක් ඒ නොලැබී යන නිසා ගැටලුව ඇති වෙන්නට මානසිකව චිත්ත පීඩා ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ මේ වෙලාවේ රැකියාව මාරු කරන්නට එහෙම නැත්නම් රැකියාවෙන් ඉවත් වෙන්නට වගේ සිතුවිලි පහළ වෙනවා නම් ඒ දේවල් පිළිබඳව වැඩිදුර සැලකිලිමත් වෙලා කටයුතු කරන්නට ඕනේ මේ වෙලාවේ. මොකද යම් ආකාරයකින් රැකියාවෙහි රැකියාව නැති වෙන්නට එහෙම නැත්නම් රැකියාව අත්හැර ගිහිල්ලා වෙනත් රැකියාවක් නොලැබී තියෙන්නට ඉඩ කඩක් තියෙන නිසා මේ රැකියාවේ සුරක්ෂිතභාවය ගැන විශේෂයෙන් හිතන්නට ඕනේ. ලැබෙන කාල පරිච්ඡේදය යම් ප්‍රමාදයක් තිබුණත් ඒ දේවල් ඔබට මුදල් හදලා ලැබෙනවා. නමුත් වැයවීම ඉතා ඉහළයි මේ වෙලාවේදී. ඒක කියන්නට ඕනේ. අනවශ්‍ය දෙයකට මුදල් වියහියදම් වෙනවා. ඇතැම් වෙලාවට අත්‍යවශ්‍ය කාරණා ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. ඉතින් මුදල් සම්බන්ධව නිසි කළමනාකරණයක් පවත්වා ගන්නට අවශ්‍යයි. රැකියාවේ සුරක්ෂිතතාවය ගැන හිතන්නට ඕනේ. ඒ වගේම මේ වෙලාවේදී මීන ලග්න හිමි ඔබ විදේශගත වෙලා ඉන්න මීන ලග්න හිමියනොත් බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන්නට ඕනේ. තමන්ගේ රැකියාවෙහි සුරක්ෂිතභාවය පිළිබඳව නම් අනිවාර්යයෙන්ම මොකද ඒ රැකියාවේ හාමුදුරුවෝ සමග කටයුතු කිරීමේදී බොහොම සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ වගේම මේ ඒ පුද්ගල සම්බන්ධතා ඇතිවීම අපි කලින් කතා කළා. ඉතින් විදේශගත වෙලා ඉන්නවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනේ. රැකියා අපේක්ෂාවෙන් ඉන්න මිතුන මීන ලග්න හිමියන්ටත් යම් බාධා ස්වභාවයන් මේ වෙලාවේදී වැඩි වශයෙන් ඇති වෙනවා. ඉතින් ඒ සඳහා ඔබ කළ යුතු වෙන්නේ අපි අර නිරන්තරයෙන්ම කියනවා වගේ ඔබේ කේන්දර සටහන නිවැරදිව පරීක්ෂා කර ගන්නට ඕනේ. මොකද මේ ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් පැවතීම විවිධාකාරයෙන් ඔබට ගැටලු හෝ සුභ අසුභ ඇති කරන්නට පුළුවන්. ඒ රාෂ්ට්‍රක කියු පමණින් ඒකට බිය වෙන්නට අවශ්‍ය නැහැ. ඒ සඳහා අවශ්‍ය දේවල් ප්‍රතිකර්ම ආදී තියෙනවා. ඉතින් ඒ පිළිබඳව දැනුවත් වෙන්න පුද්ගලික ජ්‍යොතිෂවේදියෙකු හමු වෙලා ඒක තමයි සුදුසුම ක්‍රමවේදය වෙන්නේ. ඉතින් රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබ විදේශ රැකියා බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ රැකියාව වලටත් යම් ඔය ලිපි ලේඛන ආශ්‍රිතව ගැටලු මතුවීම වගේ දේවල් වෙන්නට පුළුවන්. ඒවා නිවැරදිව සකස් කරලා නැවත පරීක්ෂා කරලා ඒ දේවල් බාර දෙන්න. ඔබේ බලාපොරොත්තු යම් ආකාරයකින් ඉෂ්ට සිද්ධ කර ගැනීම හැකියාවක් තියෙනවා ඔබේම වමනාව මත. ඒ වගේම මේ වෙලාවේදී ව්‍යාපාර ගැන කතා කරනකොටත් ව්‍යාපාර වලට නොයෙකුත් බාධා මතුවීම් තියෙන්නට පුළුවන්. ඇතැම් විට ඔබට තරංගකරුවන් වැඩි ප්‍රමාණයක් එක්ක මේ වෙලාවේදී ව්‍යාපාරික වශයෙන් තරඟ කරන්නට සිද්ධ වෙන්නට පුළුවන්. ඔවුන් එක්ක උරනුර ගැටමින් ඒ කියන්නේ යම් නිෂ්පාදනයක් වෙළඳපොළට නිකුත් කරනවා නම් එහි තරඟකාරීත්වය වැඩි වශයෙන් දැනෙන්නට පුළුවන් සහ ඔබ යම් ආකාරයකින් මේ තරඟකාරීත්වය තුළ පසුගාමී වෙන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබ කළ යුතු වෙන්නේ ඔබ අලුත් දේවල් හිතලා නව්‍යකරණය වෙලා ව්‍යාපාර ප්‍රවර්ධනය කරලා විශේෂයෙන් ව්‍යාපාර තුළ ව්‍යාපාරික සහකරුවන් සේවක සේවිකාවන් ගැන එක්කත් හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන ඔබ තුළ පවතින ශක්තිය උත්තාන වීර්යය කියන කාරණාව එළියට අරගෙන ඒ දේවල් උනන්දු උත්සාහය ඇති කරගෙන උත්සාහ කරන්න අනිවාර්යෙන් ඔබට ව්‍යාපාරික වශයෙන් මේ වෙලාවේදී යම් දියුණුවක් සලසා ගන්නට පුළුවන්. ඒක බැරි වෙන්නේ නැහැ. මේ ඒ රාෂ්ට්‍රක තත්ත්ව තිබුණ පමණින් ඒ දේවල් නොලැබී යන්නේ නැහැ. ඔබ උත්සාහ කළ යුතුයි. ඒ සඳහා එසේ නොමැතිව ඔබට ඒ දේවල් ලැබෙන්නේ නැහැ. යම් අය මතපල කරනවා. ඉතින් මේ උත්සාහය තියනවා නම් මේ කේන්දර ජ්‍යොතිෂ්‍ය ග්‍රහයන් පිළිබඳව අවශ්‍ය නැහැ කියලා. නමුත් ඔබ විද්‍යාත්මකව කරුණු ඔප්පු කරන්නට පුළුවන්. ඔබේ උත්සාහය ඇති තැන ග්‍රහයන් සක්‍රියතාවය ග්‍රහ යෝගවල සක්‍රියතාවය අනිවාර්යෙන් ඇති වෙනවා. ඉතින් ඒ උනන්දු උත්සාහය කැපවීම නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඔබ උත්සාහවන්ත වෙන්නට ඕන. වැටි නැගිටිනවා කියන ඒ පරමාර්ථ අර්ශය නිරන්තරයෙන් ඔබ ළඟ තියාගෙන ව්‍යාපාරික වශයෙන් මේ දැඩි පීඩනය දරාගෙන තමන් තුළ පවතින උපරිම ධාරිතාවය ව්‍යාපාර වලට එකතු කළොත් ස්වයං රැකියාවට එකතු කළොත් ඔබට යහපත් අනාගතයක් ඇති කර ගන්නට බැරි කමක් නැහැ. මීන ලග්න හිමියන්ට මේ ගැටලු බාධා තිබුණා කියලා. ඒ වගේම විශේෂයෙන්ම පවුල ගැන කතා බහ කරනකොට මේ වෙලාවේදී පවුලේ අයගේ කටයුතු සඳහා වැඩි වශයෙන් ඔබට අපකප වෙන්නට මහන්සි වෙන්නට වෙහෙස වෙන්නට සිද්ධ වේවි. ඒ නිසා ගමන් බිමන් යෙදේවි. ඔබට අධික විඩාවක් දැනේවි, වෙහෙස මහන්සියක් දැනේවි.
පවුලේ අසනීප පීඩා වැඩි කාල සීමාවක් වෙන්නට පුළුවන්. ඒ සඳහා ඔබට මහන්සි වෙන්නට මුදල් වැය කරන්නට කැපවීම කරන්නට සිද්ධ වේවි. දරුවන් වෙනුවෙන් විශේෂයෙන් ඔබේ මව් පාර්ශ්වය වෙනුවෙන් ටිකක් සැලකිලිමත් වෙන්නට සිද්ධ වේවි. ඒ වගේම විශේෂයෙන් මේ වෙලාවේ සහෝදර සහෝදරියන් සම්බන්ධව ගැටලු මතුවීම වෙන්නට පුළුවන්. සමගිය රැක ගන්නට ඕනේ. ඔවුන් එක්ක ඒ වගේම දේපල උරුමයන් සම්බන්ධ ගැටලු ඇති වෙන කාලයක්. ඉතින් මේ පිළිබඳවත් කල්පනාකාරී වෙන්නට ඕනේ. විශේෂයෙන් අර කිව්වා වගේ මානසික ආතතිය වගේ තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. මේ පවුලේ කටයුතු වෙනුවෙන්ම අධික වෙහෙසක් මහන්සියක් දරන්නට සිද්ධ වීම තුළ ඒ වගේම සැමියා බිරිඳ ඔබ දෙපළ අතර අන්‍යෝන්‍ය සහයෝගයේ අවබෝධය අවශ්‍ය වෙලාවක් මත ගැටුම් මතවාද ඇතිවීම වෙන්නට පුළුවන්. ඒ හරහා යම් ආකාරයක දුරස්වීම ඇති වෙන්නට පුළුවන්. නඩුහප දක්වා වුණත් යන විදිහේ ප්‍රශ්න ගැටලු නිර්මාණය වීමක් කුඩා හේතුවකින් හරි ඇති වෙන්නට පුළුවන් කාල සීමාවක්. ඉතින් විශේෂයෙන් මෙන්න මේ පවුල පිළිබඳව බොහොම සැලකිලිමත් වෙන්නට ඕනේ. පවුලේ අය පිළිබඳව නිරන්තරයෙන්ම ඔබ වෙහෙස මහන්සි වෙනවා වගේම ඔවුන්ගේ සහයෝගයත් ඔබට ලබා ගන්නට පුළුවන්. ඔබ බොහොම කල්පනාවෙන් ඔවුන් සමග සතුටින් සහ සමගියෙන් වැඩ කටයුතු කළොත් ඉතින් ඒ පිළිබඳව හිතලා පවුලේ දියුණුව පිළිබඳව වැඩ කටයුතු කරන්නට ඔබ උත්සුක වෙන්නට ඕනේ. විශේෂයෙන් මේ වෙලාවේදී ආදර සම්පතා ගැන කතා කරනකොට ඒවායේ සුරක්ෂිතභාවය අන්‍යෝන්‍ය අවබෝධය තුල රැඳී පවතිනවා. ඉතින් ඒ தත්ත්වයේ තේරුම් අරගෙන මිතුන ලග්න හිමියන් වැඩ කටයුතු කිරීම තමයි කළ යුතු වෙන්නේ. ඒවා බිඳ වැටෙන විදිහේ ප්‍රශ්න ගැටලු නිර්මාණය කරගන්නට එපා කියන කාරණාව තමයි කියන්නට තියෙන්නේ. ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ටත් බොහොම දුරදිග හිතලා නිසි අවබෝධයක් ඇතුව ඒ කටයුතු ස්ථිර කරගන්න සාර්ථක කරගන්න කියන ඉල්ලීම තමයි කරන්නට තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් මේ වෙලාවේ මීන ලග්න හිමි දරුවන් ගැන කතා කරනකොට අධ්‍යාපනය ගැන කතා කරනකොට අධ්‍යාපනය තුළ යම් පසුගාමීත්වයක් නැති වෙන කාල සීමාවක් වෙනවා. විශේෂයෙන්ම මේ කාලය තුළ ඔබ අධ්‍යාපනය නැහා ගිහිල්ලා අර පරිබාහිර දෙයට ඔළුව යොමන කාලයක්. ඒ දේවල් වලට අල්මක් දක්වන කාලයක්. ජංගම දුරකථන කියන දේ පොඩක් ඈඩ් කරන්නට ඕනේ. අධ්‍යාපනය ලබන දුවා දරුවන් ඒක අධ්‍යාපනයට අවශ්‍ය පරිදි පමණක් යොදා ගැනීම තමයි විශේෂයෙන් කළ යුතු වෙන්නේ. ඒ වගේම අනවශ්‍ය සබඳතා ඒ වගේම අර පාසල් දරුවන්ට වගේ නොමනා ක්‍රියාකාරකම් වලට යන්නට එපා. මේ වෙලාවේ විශේෂයෙන් උසස් අධ්‍යාපනය ලබන දරුවනුත් ඒ පිළිබඳව තේරුම් අරගෙන වැඩ කරන්නට ඕනේ. ඉතින් මීන ලග්න හිමි දරුවන්ගේ දෙමව්පියන් විශේෂයෙන් තමන්ගේ දරුවන් පිළිබඳව නිසි සෙවිල්ලකින් බැලිල්ලකින් ඉන්නට ඕනේ. විශේෂයෙන් ජලය සම්බන්ධව ප්‍රශ්න ගැටලු අනිවාර්යෙන් ඇති වෙන්නට පුළුවන්. විදුලිය මේ දේවල් වලින් ඔබේ දරුවන් රැකගන්නට ඔබ කටයුතු කරන්නටම වෙනවා. මොකද දරුවන් අනවශ්‍ය අසුරුකම් නිසා වැරදි දෙයට පෙළඹෙන්නට පුළුවන්. මේ නිසා අනතුරු පීඩා පවා සිද්ධ වෙන්නට ඉඩ කඩක් තියෙන නිසා ඔබ බොහොම ප්‍රවේශංකාරී වෙන්නට වෙනවා. ඔබේ දරුවන් ගැන හිතන්නට ඕනේ. ඒ බව මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අසනීප පීඩා මීන ලග්න හිමියන්ට මේ කාලය තුල යම්කිසි විදිහකින් පැරණි පැවති අසනීප යලි ඉස්මතු වෙන්නට ඉඩ කඩක් තියෙන කාල සීමාවක්. ඉතින් ඒ සෞඛ්‍ය උපදෙස් නිසි විදිහට පිළිපැදලා ඒවා සමනය කර ගන්නට කටයුතු කර ගන්නට ඕනේ. ඒ වගේම මේ තුනටියෙන් පහළ දෙපාර්ශ්විත යම් ගැටලු වේදනා වගේ දේවල් ඇති වෙන්නට පුළුවන්. ඒ දේවල් වලට ප්‍රතිකාර කළාට ඒ ප්‍රතිකාර සිරුර පිළිගන්නේ නැහැ, ආංශ කරන්නේ නැහැ වගේ ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම දීර්ඝ කාලීනව පීඩාවෙන් දින රෝගී තත්ත්වයන් වලට ඔබ නතු වෙන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන් මේ කාලේ වල ශරීර සෞඛ්‍ය පිළිබඳව දැඩි කල්පනාවකින් දැඩි උනන්දුවකින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි මීන ලග්න හිමි ඔබ. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕනේ අනතුරුදායක රැකියාව කරනවා නම් අනතුරුදායක කටයුතු කරනවා නම් ජලය ආශ්‍රිතව විදුලිය ආශ්‍රිතව කටයුතු කරනවා නම් බොහොම ප්‍රවේශම් වෙන්නට ඕනේ. නිවැරදි සිහිය එළඹ සිටින සිහියෙන් කටයුතු කරන්නට ඕනේ. අත්පා බිඳ වැටීම් සීරීම් තුවාල වීම වගේ දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වීමේ සම්භාවිතාවක් තියෙනවා මේ කාල සීමාව තුළ. ඉතින් යම් විදිහකින් අර ටික කාලයක් එක්තැන්ව ප්‍රතිකාර ලබන රෝගී තත්ත්වයන්ට පවා අනතුරුදායක තත්ත්වයන්ට පවා මීන ලග්න හිමියන්ට මුහුණ දෙන්නට ඉඩ කඩක් තියෙන නිසා බොහොම කල්පනාවෙන් ප්‍රවේශම්කාරීව තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව හිතන්නට ඕනේ. මානසික සෞඛ්‍ය පිළිබඳව හිතන්නට ඕනේ. ඔබ මේ වෙලාවේදී බොහොම කල්පනාකාරීව දුරදිග බලලා ඉවසීම ප්‍රගුණ කරලා නිවැරදි තීරණ අරගෙන නිවැරදි ලෙස හඳුනාගෙන අවබෝධයකින් යුතුව කටයුතු කළොත් මේ தත්ත්වය තුළ ඔබට ඉදිරියේ යහපත් කරගන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ කාලය තුළ විෂ්ණු දෙවියන් උදෙසා බාරහාර වීම, බෝධි පූජා පැවැත්වීම, හැකිනම් සෙත් කවියක්
ඒ ලියාගෙන නිසි විදිහට ඒක කියවලා සෙත් ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම කපුටන් සුනකයින් උදෙසා දානමාන දීම, අසරණ වයෝවෘද්ධ යාචකයන් වෙනුවෙන් දානමාන පිරිනැමීම වගේ දේවල් කරන්නට ඔබ පෙළඹෙනවා නම් මේ தත්ත්වය වඩාත් යහපත් කර ගන්නට පුළුවන්. ඒ වගේම සෙනසුරු මහ දසා අතුරු දසා ගත කරමින් සිටින මීන ලග්න හිමියන් ඉන්නවා නම් පාප ග්‍රහයින්ගේ අතුරු දසා ගත කරන මීන ලග්න හිමියන් ඉන්නවා නම් ඒ සඳහා සුදුසු යන්ත්‍ර වර්ගයක් නිවැරදිව සකස් කරලා විනයානුකූලව පැළඳ ගැනීම වඩා උචිතයි. ඒ බවත් මතක් කරමින් අද දවසේදී අපි ඔබෙන් සමුගන්නවා මීන ලග්න හිමි ඔබට මේ ඒරාෂ්ටක தත්ත්වය මැදින් උනත් යහපත් අනාගතයක් උදා කර ගන්නට වාසනාව ලැබේවා. විශ්ව ශක්තිය ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉසිවර අසපුව ජ්‍යොතිෂ පරීක්ෂණ ආයතනය මගින් ඔබට කේන්දර පොරොන්දම් පරීක්ෂාවක් කර ගන්නට අවශ්‍ය නම් අපේ තිරේ සඳහන් වෙන දුරකථන අංකයට කතා කරලා වේලාවක් වෙන් කරවා ගන්නට පුළුවන්. වර්තමාන තත්ත්වය අනාගතයේ ඔබේ සියලු ජීවන පැතිකඩ අලලලා පූර්ණ විද්‍යානුකූල විග්‍රහයක් දුරකථන මාර්ගිකව සහ PDF වාර්තාවක් ලබා ගන්නට පුළුවන්. විදේශගත පිරිස සඳහා පැය 24 පුරා අපේ WhatsApp අංකය විවෘතව පවතිනවා. ඒ බවත් මතක් කරමින් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.